මේක බොරුවක් නෙමෙයිනේ. කාටත් සාධාරණයි. මේක මුස්ලිම් කෙනාට, දෙමළ කෙනාට, ක්‍රිස්තියන් කෙනාට කියලා වෙනසක් නැහැ. සෑම මිනිස්සෙක්ම ලෝකේ උප්පත්තිය ලැබුවා නම් මරණය කියන ධර්මතාවය තියෙනවා. ඔය මරණය කියන ධර්මතාවය මේ හැම කෙනාටම පොදුයි. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අර පොළවෙන් හත්තක් එනවනේ උඩට. උඩට එනකොට උඩ තියෙන පස් ටික. අන්න ඒ වගේ ඉපදීම සමග මරණය කියන ධර්මතාවය උරුම කරගෙනයි මං ඉන්නේ. uppattiya saheveda මරණං ආගතං සදා මරණත්තා යෝකාස වදකෝ වේසති. කල්පනා කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කමඨහන් වලදී මේ උපත ලැබපු මම ඔබ පිටිපස්සේ කඩුවක් අරගෙන යම් පුජ්‍යලෙක් ඉන්නවා. කඩුවක් අරගෙන පුජ්‍යලෙක් පිටිපස්සේ ඉන්නේ අපිට සලකන්න නෙමෙයිනේ. රජතුමාගේ නියෝගයකින් එයා අපි පිටිපස්සේ ඉන්නේ. එයාගේ අවස්ථාව ආපු ගමන් කඩුවෙන් ගහනවා බෙල්ලට. අන්න ඒ වගේ මරණය නැමැති ධර්මතාවයත් ඒ විදිහටම පිටිපස්සේ ඉන්නවා. ඔබ දැන් ඔබගේ පිටිපස්සේ හැරලා බැලුවට ඔබට පේන ඔබගේ ඥාතියා නැත්නම් ඔබගේ යාළුවා නැත්නම් මෙතන ඉන්න තවත් කෙනෙක්. හැබැයි අපට පේන්නේ නැති වුණාට හැම තිස්සෙම හැම වෙලාවෙම පිටිපස්සේ මරණය නැමැති ධර්මතාවය අපි ළඟ තියෙනවා. ඒක මිනිස්සු කල්පනා කරනවා නම් මේ මැරෙන කෙනෙක් මම, මරණයට උරුම කෙනෙක් මම,